හෙලෝ ළමයි welcome back to my YouTube channel. අද මම මේ vlog එකෙන් ඔයාලට ගේන්නේ ජූන් වල අපි ගිය third trip එක එහෙමත් නැත්නම් last trip එක. ඉතින් මේක train trip එකක්. අපි යන්නේ අද නුවරඑළියේ. ඉතින් උදේම අපි ලෑස්ති වෙලා ගම්පහ ස්ටේෂන් එකට ආවා සුපුරුදු විදිහට. ඇවිල්ලා අපි අපේ ට්‍රේන් එකට නැග්ගා 6:20ට වගේ උදේ. මේ පාරත් අපේ ට්‍රේන් එකේ ෆස්ට් ක්ලාස් සීට්ස් තමා බුක් කළේ. ඒත් අපිට පස්සේ හිතුණා සෙකන්ඩ් ක්ලාස් බුක් කළා නම් හොඳයි කියලා. මොකද ළමයි මේකේ ග්ලාස් එක සීල් කරලා තියෙන්නේ. අපිට ඕපන් කරන්න බෑ. ඉතින් අර වීව් එක එහෙම අර හරියටම බලා ගන්න බෑනේ. ඉතින් එහෙම හිතුණා. ඉතින් අපි ට්‍රේන් එකේ යනකොට පොඩි වැස්සකුත් පටන් ගත්තා. අපේ ට්‍රිප් එක පුරාවටම ළමයි මේ වගේ පොඩි පොඩි වැහි නම් අපිට අඩුවක් නැතුව හම්බුණා. අපි දැන් මේ යන්නේ ටනල් එකක් ඇතුලෙන්. එහෙම නැත්නම් බිංගයක් ඇතුලේ. මේ වගේ ටනල්ස් 10ක් විතර අපි බදුල්ලට යනකොට ට්‍රේන් එකේ හම්බෙනවා. ගම්පහ ඉඳන් බදුල්ලට යන්න පැය 6ක් වගේ කාලයක් යනවා. ගොඩක් වෙලාවට ඊටත් වඩා වැඩි. ඊට පස්සේ අපි අපේ ට්‍රේන් බ්‍රෙක්ෆස්ට් එක අරගත්තා. තේ බීලා ඊට පස්සේ මම නම් ඉතින් වීඩියෝ කර කර අපි ඉතින් බදුල්ලට යනකම් ගියා. බදුල්ලට ටික ටික ලං වෙනකොට වටේ වීව් එකත් එන්නම ලස්සන වුණා. තේ වතු දිය පාරවල් මැද්දෙන් තමා අපි බදුල්ලට ගියේ. So I was so addicted to this view and I never got bored even after our 6-hour train journey. ගයිස් ඔයාලා දන්නවනේ මම නේචර් ලවර් කෙනෙක් කියලා. ඉතින් ඒ හින්දා මට මේ ග්‍රීන් වීව් එක දිහා ඕන තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන්. අපි මේ ට්‍රිප් එක විශේෂයෙන්ම දාගත්තේ මම ඔයාලට කලිනුත් කිව්වනේ අපේ යුනිවර්සිටි එකේ බා එක්සෑම් එකක් ඉවර වෙලා අපිට ලොකු නිවාඩුවක් හම්බුණා. ඉතින් මේ නිවාඩුව ඉෆෙක්ටිව් විදියට ගත කරන්න හිතාගෙන ෆැමිලි එකත් එක්ක වෙදර් එකත් වෙනස් තැනකට තමා යන්න ඕන උනේ. ඉතින් ගෙට්ටවේ එකක් විදිහට අපි මේ ට්‍රිප් එක ඇරේන්ජ් කරගත්තා. ගොඩක් තැන් බලන්න ගියේ නැති වුණාට අපිට ඕන කරපු ඒ බ්‍රේක් එක ගොඩක් හොඳට ගන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා. යුනිවර්සිටි පටන් ගත්තට පස්සේ ඉතින් ක්ලිනිකල්ස් එක්සෑම්ස් ගොඩාරියක් වැඩ තියෙනවානේ. ඉතින් මට නම් හිතෙන්නේ අපි අපිට හම්බෙන පොඩි නිවාඩුවේ වුණත් අපි කැමතිම දේවල් කරලා ගොඩක් එන්ජොයි කරන්න ඕනි කියලා. මොකද අපි හැමෝටම බ්‍රේක් එකක් ඕනේ. ආයේ රීස්ටාර්ට් කරන්න එනර්ජි එකක් හදාගන්න ඕනේ. ඒකට ඉතින් අපිට හම්බෙන පොඩි නිවාඩුව අපි කැමතිම දේවල් කරලා මේ විදිහට ස්පෙන්ඩ් කරන්න ඕනි කියන එක තමයි මට නම් හිතෙන්නේ. ඉතින් මේ විදිහට අපි දැන් නානුඔය ස්ටේෂන් එකට ගොඩක් ළඟයි. මගදී ට්‍රේන් එකේ විකුණන්න ගෙනාපු ඉසෝඩෙත් අපි කෑවා. ඒ කාලා ඊට පස්සේ මේ ලස්සන මේ වගේ වීව්ස් බලාගෙන නානුඔය ස්ටේෂන් එකට අපි ආවා. ඔයාලට මෙතන ඈතින් පේනවද දන්නේ තේතලු කඩන වතුකම්කරුව පිරිසක් හිටියා. ඉතින් ඒ සීන් එක නම් හරිම ලස්සනයි. අපි නානුඔය ස්ටේෂන් එකට ආවා දවල් 1 වගේ වෙනකොට. ඉතින් නානුඔය ස්ටේෂන් එක යද්දිත් හරිම ලස්සන ස්ටේෂන් එකක්. අපි ඉතින් ස්ටේෂන් එකෙන් බහින වෙලා වෙනකොටත් ළමයි වැස්ස ඉතින් අපි කුඩත් ඉහරගෙන ස්ටේෂන් එකේ ලස්සන බලාගෙන ඊළඟට අපි නුවරඑළියට යන්න බස් එකක නැග්ගා.
නානුවේ ඉඳන් නුවරඑළියට කිලෝමීටර් 7ක් 8ක් වගේ තියෙනවා. ඊට පස්සේ අපි ඉතින් නුවරඑළිය ටවුන් එකට ආවා. හරිම කූල් මේ වෙනකොට නම්. අපේ අම්මට නම් හොඳටම සීතලයි මේ වෙද්දි. එයා නම් ගැහි ගැහි වගේ තමයි හිටියේ. ටවුන් එකේම ඉතින් මල් පිපිලා. මෙහි තමයි සීසන් එකට වඩා මල් පිපෙන්නේ සීසන් නැති කාලෙට. ඊට පස්සේ අපි නුවරඑළිය ටවුන් එකේ ඉඳලා අපි අද ඉන්න අපි මේ දවස් දෙකම ඉන්න සර්කිට් බංග්ලෝ එකට ටුක් එකකින් ගියා. මේ තියෙන්නේ මේ දවස් දෙකේ අපි ඉන්න ගෙදර. අද අපි ඉන්න තැනට දැන් අපි ආවා. එන්නකො ඉතින් අපි ඇතුළට ගිහින් බලමු. මේ තියෙන්නේ සර්කිට් බංග්ලෝ එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක. මේකේ මේ විදිහට වෙල්කම් ඒරියා එකක් තියෙනවා. ඒක ටිකක් වෙලා ඉඳලා අපේ රූම්ස් තිබ්බ ෆස්ට් ෆ්ලෝර් එකට ඊළඟට අපි ගියා. මේ තියෙන්නේ අද අපි ඉන්න ගෙදර. ටන්ටටන්. මේ අපේ ලිවිං ඒරියා එක. ඊළඟට මේ තියෙන අපේ ඩයිනින් ඒරියා එක. මේ තියෙන්නේ අපේ කිචන් ඒරියා එක. එන්නකො අලව රූම් ටුවර් එකකුත් මං එක්කගෙන යන්නම්. මේක කිචන් එකට ළඟම තිබ්බ රූම් එක. මේකේ හිටියේ අපේ අම්මලා. ඔක්කොම රූම්ස් 3ක් අපේ ගෙදර තිබ්බා. ඉතින් මේ ට්‍රිප් එකට අක්කා ආවේ නෑ අපි. ඒ හින්දා එක රූම් එකක කවුරුවත් හිටියේ නෑ. මේ තියෙන්නේ අපේ තිබ්බ ඇටැච්ඩ් බාත්රූම්ස්. මේ තියෙන්නේ මගේ රූම් එක. අපිට ලන්ච් ගන්න තරම් මේ වෙද්දි මූඩ් එකක් තිබ්බේ නැහැ. ඉතින් අපි ටී එකක් හදාගෙන බිව්වා. හයි. දැන් අපි ගෙගරි පාර්ක් එකට යන ගමන් හැස්තිලා ඉන්නේ. අපි ගෙගරි පාර්ක් එකට ආවා. තාත්තේ හායි කිය. අපි ගෙගරියකට ආව ගමන් කරේ කාපු එක. අපි ලන්ච් අරගෙන හිටියෙත් නෑනේ. ඒ හින්දා ඉතින් බඩගින්නක් ආවා. ඊට පස්සේ ඉතින් අපි ගෙගරි වැව වටේ ඇවිත්තා. සීසන් එකට ගෙගරි පාර්ක් එකට ආවහම මේ ගෙගරි ලේක් එකේ බෝට්ස් රයිඩ්ස් ගොඩාක් යනවනේ. ඒ වුණාට දැන් සීසන් නෙමේ හින්දා හරිම පාළුයි. ඒ වුණාට මල් නම් ගොඩාරියක් තිබ්බා. අපි ඉතින් මේ ලස්සන බල ගෙගරි ලේක් එක වටේම ගියා. सांसों को सांसों में ढलने दो जरा, धीमी सी धड़कन को बढ़ने दो जरा, लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम. අපි මෙතන ඉන්නකොට වැස්සක් පටන් ගත්තා. මං කලිනුත් කිව්වනේ අපිට වැස්ස අඩු නැතුව හම්බුණා කියලා. ඊට පස්සේ ඉතින් මෙතන තිබ්බ අර හට් යටට වෙලා
මේ විදිහට බෝට් රයිඩ්ස් බලාගෙන හිටියා. ඊට පස්සේ ටිකක් වැස්ස අඩු වුණහම අපි කුඩත් ඉහළගෙන ආයෙ ඉතින් කෙකඩි ලේක් එක වටේ ඇවිත්තා. ඊට පස්සේ මේ පැත්තම මේ විදිහට මීදුමෙන් වැහිලා ගියා ළමයි. ඊට පස්සේ ඉතින් තවත් ගොඩක් වෙලා ඉන්න අමාරු හින්දා අපි ආයෙත් නුවරඑළියේ ටවුන් එකට ආවා. මේ තියෙන්නේ හවසට නුවරඑළිය. අපි ඉතින් ගෙගරි පාරක් ගිහිල්ලා අපි ඉන්න බංගලෝ එකට ආයෙත් ආවා. ඊට පස්සේ හවසට තේ එක බීලා මම වොෂ් එකක් දාගත්තා. ඉතින් ළමයි සීතලේ වුණත් මම දැන් වොෂ් එකක් දාගත්තා. ඊළඟට අපි ඩිනර් ඕඩර් කරලා ගෙන්න ගත්තා. උදේටයි දවල්ටයි බත් කෑවේ නැති හින්දා අපි ඩිනර් එකට ඕඩර් කළේ ෆ්‍රයිඩ් රයිසුයි ඩෙවිල් චිකන්, ඩෙවිල් ප්‍රෝන්ස් වගේම චීස් කට්ලට්. සීතල නිසා ඉතින් හොඳට කන්නත් පුළුවන්. ඉතින් අපි තුන්දෙනා ටීවී එක බල බල චැට් එකකුත් දාගෙන අපේ ඩිනර් එක ගත්තා. ඩිනර් අරන් ඉවර වෙලා අපේ අම්මලා හැමදාම බලන ටෙලි ඩ්‍රාමාස් ටික බල බල රෑ වෙනකන් හිටියා. ඊට පස්සේ ළමයි රෑ වෙනකොට නම් මාර සීතලයි. මම මේ හීටර් එක ගාවට වෙලා පොඩ්ඩක් වෝම් අප් වෙන ගමන් තමා මේ ඉන්නේ. දැන් වෙලාව රෑ 10 මාරට වගේ වෙලා තියෙන්නේ. ඉතින් අද කලින්ම නිදාගන්න හිතුවා සීතලත් හින්දා. එහෙනම් අපි දැන් නිදාගමු. All this softness just for me. Good night ළමයි එහෙනම් හෙට හමුවයි. Good morning. උදේ සීතලේ හරිම අමාරුවෙන් තමා ඇහැරුණේ. ඊට පස්සේ ඉතින් අපේ බෙට්ටි එක බීලා මේ තියෙන්නේ අපිට බැල්කනි එකෙන් පේන වීව් එක. මම ටිකක් වෙලා බැල්කනි එකට වෙලා ඉඳලා ඊට පස්සේ වොෂ් දාගෙන අපි ගියා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඇවිල්ලා දැන් අපි මේ ලෑස්ති වෙන්නේ අපේ ට්‍රිප් එකේ දෙවනි දවස ස්ටාර්ට් කරන්න. අපි දැන් හග්ගල ගාඩන් එකට යන්න තමා හදන්නේ. Say hi. අපි හග්ගල ගාඩන් එකට එනකොට වෙලාව උදේ 11 වගේ ඇති. ඊට පස්සේ ටිකට් අරන් ඇතුළට ඇවිල්ලා අපි මුලින්ම ගියේ එන්ට්‍රන්ස් එක ගාවම තිබ්බ සමර් හට් එක බලන්න. නුවරඑළියේ ඉඳලා හග්ගලට එනකොට වෙදර් එක ටිකක් වෙනස් වෙලා තිබ්බා. නුවරඑළියේ හැම වෙලේම තිබ්බේ ටිකක් අර වැස්ස හැම වෙලේම තියනවා වගේ වෙදර් එකක්. හැබැයි හග්ගලට එනකොට හොඳටම අවුව පායලා තිබ්බා. මේ අපි යන්නේ සමර් හට් එක බලන්න. එතනින් පටන් අරන් ඊට පස්සේ අපි ගාඩන් එක වටේම ගියා මේ පාර නම්. දැන් අපි රෝසු උයනට ආවා. සීසන් එකට වගේ නෙමෙයි. දැන් නම් ගොඩාක් මල් පිපිලා තමයි තියෙන්නේ. නුවරඑළියේ අපි කලින් අප්‍රේල් වල සීසන් එකට එනකොට මෙච්චර මල් ඇත්තටම තිබ්බේ නෑ. ඉතින් හරිම ලස්සනයි මල් නම්. එක එක පාට ගොඩක් ලොකු රෝසස්
ගොඩාරියක් තිබ්බා. පාට පාට රෝසස් ගොඩායි ළමයි. ඉතින් හරිම ලස්සනයි. යන ගමන් අපි මේ හට් එකෙත් නැවතිලා චුට්ටක් වෙලා ඉඳලා රෙස්ට් කරලා ආයේ ගාර්ඩන් එක බලන්න ගියා. ගාර්ඩන් එකේ තිබ්බ කැන්ටින් එකෙන් හොට් චොක්ලට් අරන් ඊළඟට අපි තුන්දෙනා බිව්වා. ඊළඟට අපි ගියේ ග්ලාස් හවුස් එකට. මේකේ ඉතින් එක එක විදිහේ මල් වර්ග තියෙනවා. ඒ ලස්සන මල් බල බල ඒක වටේ රවුමක් ගියා අපි. ඊළඟට හගල ගාර්ඩන් එකේ අලුතෙන්ම හදලා තියෙනවා ජාමිතික උයන කියලා එකක්. ඒක මෙන්න මේ විදිහට එක එක හැඩවලට ගස් කපලා තියෙනවා. මේ තියෙන්නේ අලුතෙන්ම හදපු රෝස් උයන. ඒ දෙකම තියෙන එක ගාව ඒවත් ඉතින් හරිම ලස්සනයි. ඊළඟට අපි මේ හරියට නම් අපි කලින් ගියාට වැඩි ගිහින් නැහැ. හරිම ලස්සන විදිහට ඉතින් ගාර්ඩන් එක හදලා තියෙනවා මේ හරියේ. ඒ හරියේ පොඩි වෝක් එකක් දාලා අපි ඉතින් ටිකක් වෙලා ෆොටෝ ගගහ ඒ හරියේ ඉඳගෙන හිටියා. හැමදාම මේ විදිහට නිදහසේ ඉඳ තියෙනවා නම් කොච්චර හොඳද කියලා ඉතින් මේ වෙලේ හිතනවා. ඊළඟට අපි ඉතින් තව තිබ්බ උයන් තිබ්බා ජපන් උයන ඊට පස්සේ ඖෂධ උයන වගේ උයන් වලට ගිහිල්ලා ඒ වගේ ලස්සන බලලා අපි දවල් 3 විතර වෙනකම් ගාර්ඩන් එකේ හිටියා. ගාර්ඩන් එකේ මේ විදිහට අපේ සෙකන්ඩ් ඩේ එක ස්පෙන්ඩ් කරලා ඊට පස්සේ අපි ආයෙත් අපි හිටපු සර්කිට් බංගලෝ එකට ආවා. හවස සර්කිට් බංගලෝ එකට ඇවිල්ලා අපි පොඩි බයිට්ස් වගේක් ඕඩර් කළා. ඒවා කන ගමන් ඉතින් ටීවී එක බැලුවා. ඊළඟට අපි ඉතින් වොෂ් දාලා ඩිනර් එක ගන්න තමා ඊට පස්සේ ලෑස්ති වුණේ. ඩිනර් එක ගත්තට පස්සේ අපි දවල් නුවරඑළිය ටවුන් එකේ ටිකක් shopping කළා. එතකොට ගත්ත මිදි වගේකුත් ඩිනර් එක ඉවර වෙලා ඩෙසර්ට් එකට අරගෙන ඊට පස්සේ රෑ වෙනකන් ටීවී බල බල අපි තුන්දෙනා ගුලි වෙලා මේ විදිහට රෑ වෙනකන් හිටියා. දැන් වොෂ් දාගත්තා. දැන් ඉතින් නිදා ගන්න තමා ලෑස්ති වෙන්නේ. අද ඉතින් රූම් එකේ ස්පෙන්ඩ් කරන last night එක. I hope to have a great sleep. Day 3 එක තමා දැන් පටන් ගන්නේ. ඉතින් උදේ හැරිලා මුලින්ම මං කළේ පැක් කරපු එක බඩු ටික මගේ. මොකද අද අපි ගෙදර යනවා. Good morning ළමයි. අපි දැන් යන්න තමා ලෑස්ති වෙන්නේ. මම මගේ පැකින්ග්ස් ටිකක් කළා. මම ඔයාලට එළියේ බල්කනි view එක දැන් පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ බල්කනි එක. ඉතින් මෙතනට පේන view එකත් හරිම ලස්සනයි.
ඇත පොඩි පාරක් තියෙනවා. ඒකේ ඉස්කෝලේ ළමයි ඉස්කෝලේ යනවා. අ, ඒ වගේ ඉතින් ගොඩක් පොඩියට පේනවා පහළ වෙන දේවල්. අ, මට ඇත්තටම රෑ වීව් එක වීඩියෝ කරන්න බැරි වුණා. රෑ නම් මාරම ලස්සනයි. අර ඈත තියෙන ගෙවල් වල ලයිට්ස් දාලා. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් අරන් යන්න තමා රෙඩි වුණේ. Now we are ready to go. ඊට පස්සේ අපි සර්කිට් බංගලෝ එකට බායි කියලා නුවරඑළිය ටවුන් එකට ආවා. ඊට පස්සේ නුවරඑළිය ඉඳලා නානුවට අපි ආයෙත් ගියේ බස් එකේ. ඉතින් බස් රයිඩ් එකත් ෆන් ඉතින් වටේ වීව් එක ලස්සනට පේනවා ඉතින් මේ පැත්තේ කොහෙ ගියත්. ඊට පස්සේ අපි නානුවය ස්ටේෂන් එකට ආවා. අපේ ට්‍රේන් එක තිබ්බේ දවල් 12යි කාල මට මතක විදියට. ඊට පස්සේ අපි ඉතින් ටිකක් කලින් ඇවිල්ලා ස්ටේෂන් එක බල බල හිටියා. ඉතින් අපි ස්ටේෂන් එකේ ඉන්නකොට ආයෙ වැස්සක් පටන් ගත්තා. පටන් අරන් ස්ටේෂන් එක මීදුමේ මේ විදියට වැහිලා ගියා. ඊට පස්සේ අපේ ට්‍රේන් එක ආවා 12යි කාල වගේ වෙනකොට. නෑ ඊට පරක්කු වුණා. 12:40 විතර වුණාද කොහෙද? ඊට පස්සේ අපි ඉතින් අපේ සීට්ස් හොයාගෙන ට්‍රේන් එකට නැග්ගා. අපි යනකොට වඩා එනකොට ට්‍රේන් එකේ ක්‍රවුඩ් එක වැඩි වගේ තේරුණා. ඒ කියන්නේ බුක් කරපු ඔක්කොම සීට්ස් ටිකේ කට්ටිය හිටියා. දැන් අපි මේ නානුවෙන් පිටත් වෙනවා. මේ එනකොටත් ඉතින් අර වීව් එක නම් මම අපි නානුවේ පැත්තට එනකොටත් කිව්වනේ ඒ වගේම වීව් එක හරිම ලස්සනයි. වීව් එකත් බලාගෙන අපි ඉතින් ආයේ ගම්පහට ගියා. අපි එන දවසේ ට්‍රේන් එකක් රඹුක්කනින් පීලි පැනලා ඒ හින්දා අපි හිතුවට වඩා ගම්පහට එන්න ගොඩක් වෙලා ගියා. අපි ඉතින් ට්‍රේන් එකේ සුපුරුදු විදියට කකාපි ආවා. सांसों को सांसों में ढलने दो जरा, धीमी सी धड़कन को बढ़ने दो जरा, लम्हों की गुजारिश है ये पास आ जाए हम तुम पास आ जाए हम तुम. අපි රෑ 7:45 වගේ වෙනකොට තමා ගම්පහ ස්ටේෂන් එකට ආවේ. ඉතින් ළමයි අපේ trip to නුවරඑළිය මෙතනින් end වෙනවා. එහෙනම් guys, thank you for watching. Bye bye.